අද මං ඔයාලට අරන් ආවේ 2025 වර්ෂයේ නිකුත් වුණු The Haunted Palace කියන කොරියන් කතා මාලාවේ පළවෙනි කොටස. මේක ෆැන්ටසි ආදරයේ අමුතු අద్భుත දේවලුයි තියෙන කතාවක්. කතාව පටන් ගන්නේ යුරි කියලා මිනිපිරියකට එයාගේ ශාමන් ආච්චි ගන්චෝරි කෙනෙක් ගැන කතාවක් කියන තැනින්. ගන්චෝරි කියන්නේ මකරෙක් වෙන්න හදපු ඉමෝගි කෙනෙක්. ඒ මකරා තපස් සම්පූර්ණ කරලා ස්වර්ගයට යනකොට පොළවේ ඉන්න මිනිස්සුව දකිනවා. මේ හේතුව නිසා ඒ මකරට ස්වර්ගයට යන්න බැරුව ඉමෝගි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉමෝගේ වේ මිනිස්සු ගන්චෝරි කියලා තමයි හැඳින්වුවේ. යෝරි. එහෙම නැත්නම් ඒ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය. ඇය ගමේ ඉන්න යකුදොරවරියගේ මිනිපිරියක්. ඉතින් ආච්චි යූරිට කියනවා ගන්චෝරි හොයන්නේ යූරි වගේ පිරිසිදු හිතක් තියෙන ලොකු ශාමන් වරුණ කියලා. යූරි ලොකු වුණාම ගන්චෝරිට පාඩමක් උගන්වනවා කියලා කිව්වත් ආච්චි නම් එයාට කියන්නේ එයාව දැක්කොත් දුවන්න කියලා. අවුරුදු 13කට පස්සේ කතාව වෙනස් වෙනවා. මාලිගාවේ කුමාරයා හොඳටම සනීපේ. කාටවත් සනීප කරන්න බෑ. යුන්ගෙප් කෙනෙක් රජතුමාට කියනවා ශාමන් කෙනෙක් ඉන්නලා බලමු කියලා. යුන්ගෙප් එහෙමත් නැත්තම් මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය මාලිගාවේ සේවය කරන කඩවසම් හොඳ නමක් තියෙන තරුණයෙක්. ඒත් රජතුමා ඔය ආත්ම භූත දේවල් විශ්වාස කරන්නේ නැහැ. ලොකු යූරි දැන් ශාමන් කෙනෙක් නෙවෙයි. එයාට යකදරවරියක්ට ලැබෙන දිව්‍යමය තෑග්ගක් ලැබිලා තිබ්බත් එයා ඒ ඉරණම පිළිගන්නේ නැතුව කන්නාඩි ශිල්පිනියක් විදිහට ජීවිතය ගෙවන්න තීරණය කරනවා. ඉතින් මේ ඉමෝගිට ආයත් ස්වර්ගයට යන්න යෝරිගේ ශරීරය ඕන වුණත් යෝරි නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. අය දවසක් කන්නාඩි දෙකක් සකස් කර දීමට වංශාධිපතියගේ නිවසට යනවා. එහිදී අයට නරක ශක්තියක් දැනෙනවා. එතන හිටපු ලෝඩ් චොයිගෙන් අහනවා පවුලේ ලෙඩ දරුවෙක් ඉන්නවද කියලා. ලෝඩ් චොයි දැනගන්නවා යූරි කියන්නේ ශාමන්වරියකගේ මිනිපිරියක් කියලා. ටිකකින් යූරි එක කකුලක් නැති ආත්මයක් දකිනවා. ඒ ආත්මය අර ලෙඩ දරුවට කරදර කරන්න හදනවා. යූරිට තේරෙනවා මේක දුර්වල වන්ෆුල් කියන පරිගැනීමේ ආත්මයක් කියලා. යූරි කියනවා මිනිසුන්ගේ පව් එයාලගේ දරුවන්ටත් යනවා. මේ ආත්මය ඇවිල්ලා තියෙන්නේ අර ළමයාගේ තාත්තා කරපු පවකට කියලා. යූරි මේ තරුණිය ළඟට ගොස් ආත්මයට පහර දී ආත්මයට කන්න මිනේරියට විසික් කරනවා. ආත්මය කියනවා ළමයාගේ තාත්තා එයාගේ කකුල කපලා එයාව මැරුවා. දැන් එයා දුව වරන් යනවා කියලා. යූරි ආත්මයට දුක් වෙලා කියනවා මිනිසුන්ට බද දුන්නොත් නරක ආත්මයක් වෙලා දිව්‍ය ලෝකෙට යන්න බැරුව අතරමං වෙනවා කියලා. මේ ආත්මයට උදව් කරන්න අතදික් කළත් ආත්මය අර ළමයාගේ ඇඟට වැහිලා පැනලා යනවා. යූරි ආත්මය පස්සෙන් පන්නනවා. නගරයකදී ආත්මය යූරිට ගහනවා. ඒ ආත්මය යූරි අත ගාද්දිත් යූරි ගාව තිබ්බ මල්ලකටත් බය වෙනවා. එයාලා අතර රණ්ඩුවක් යනවා. මල්ලයි ආත්මයයි දෙකම ළමයාගේ ඇඟෙන් විසිවෙනවා. යූරි මල්ල ගන්න කලින් ආත්මය ආයෙත් ගහනවා. ගන්චෝරි ඈත ඉඳන් ඇවිත් යූරිට උදව් කරන්නද අහනවා. ඒත් යූරි එයාට යන්න කියනවා. යූරි මල්ල අරගෙන ආත්මය පස්සෙන් දුවනවා. ආත්මය කොහොම හරි මෙතනින් පැනලා යනවා. මීළඟට අවුරුදු 13කට කලින් වෙච්ච දෙයක් පෙන්නනවා. යූරිගේ ආච්චි පූජාවක් කර කර ඉඳිද්දි යූරි අඬාගෙන ඇවිත් කියනවා කළු ඉමෝගි කෙනෙක් පස්සෙන් එනවා කියලා. ගන්චෝරියාව කිව්වම මුළු ගමම බය වෙනවා. ආච්චි යූරිට කියනවා යූරිගේ හිත පිරිසිදු නිසා එයා ඉමෝගිට දෙවියෙක් වගේ හිතාගෙන ඇත්තටම වැන්දොත් ඉමෝගිට ආයෙත් මකරෙක් වෙන්න පුළුවන්. ඒකයි පස්සෙන් එන්නේ කියලා. ආච්චි යූරිට වෝස්පෝන් ස්ටෝන් හෙවත් මකර රජුගේ බලගතු ගලක් දෙනවා. ඒකෙන් ගන්චෝරි වගේම අනිත් නරක ආත්මවලින් ආරක්ෂා වෙනවා. ගල නැති වුණොත් ගන්චෝරි යූරිව එයාගේ පාලනයට අරගෙන එයාට ඕන දේ කරගන්නවා කියලාත් කියනවා. පහෝදා ආච්චි පූජාවක් කරද්දී ගින්නක් ඇති වෙනවා. ආච්චි ගින්න නිවන්න ගිහින් ඇඳුම් ගිනි අරගෙන මූදර වැටිලා මැරෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය යූරිට ඉන්දාරි හෙවත් මලමිනි මල කියලා බනින්න ගන්නවා. එයාලා හිතනවා ගන්චෝරි ආවේ යූරි නිසා. යූරි නිසා හැමදේම විනාශ වුණා. ආච්චි මැරුණෙත් එයා නිසා කියලා. ඊට පස්සේ ගන්චෝරි යූරිව එයාගේ පාලනයට ගන්න ආවත් අර මායා ගල නිසා ඒක කරන්න බැරි වුණා. යූරි කියනවා තමන් විනාශ වුණත් ගන්චෝරිට අවශ්‍ය දේ ඇය කවදාවත්ම කරන්නේ නැහැ. අවුරුදු 13ක් ගිහින් යූරි අද වෙනකල් අර ගල ළඟම තියාගෙන ඉන්නවා. මීළඟට අපිට පෙන්නනවා මාලිගාවේ කුමාරයාගේ ආච්චි නැත්තම් රජිනගේ නැන්දම්මා මුණුපුරා බලන්න ආවත් රජතුමායි රජිනයි එයාට ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේ දොරට ලේ පාරවල් පිසික් වෙනවා. ආච්චිට පරණ දෙයක් මතක් වෙලා බය වෙලා මෙතනින් යන්න යනවා. කුමාරයා හොඳින් හිටියට එයාට බලන්න ආපු දොස්තර කෙනෙක්ගේ තත්ත්වය නම් හුඟක් නරකයි. යුන්ගෙප් ලෝඩ් චොයිට රහස් ලියුමක් දෙනවා. යුනනේ යූරි පොඩි කාලේ එකම ගමේ හැදුනේ. යූරි යුනන්ට නංගි කෙනෙක් වගේ. යුන් දකිනවා යූරි වෙලෙන්දියක් එක්ක රණ්ඩු වෙනවා. ඇයට එම කාන්තාව බඩු අඩු මිලකට විකිණීම ප්‍රතික්ෂේප කරපු නිසා යූරි අර කාන්තාවගේ නැන්දම්ම ආත්මයක් වෙලා ඇවිත් ඇය පිටිපස්ස ඉන්නවා කියලා බය කරලා ඇයට අවශ්‍ය දේ මිලදී ගන්නවා. මේක දැකලා යුනන් hina වෙනවා. යුනනේ යූරි හම් වෙනවා.
පොඩි කාලේ යූරි අර මායාගල අතේ තියාගෙන ඉදිද්දි යුනන් එයාට ගෙඩි කඩන්න ගහගෙන නගිනවා. යූරි ගංචෝරි දැකලා මොකක් හරි නරකක් වෙන්න යනවා කියලා තේරිලා යුනන්ට බහින්න කියලා කෑ ගහනවා. එකපාරම හුලඟක් ඇවිත් යුනන් බිමට වැටිලා කකුල හොඳටම තුවාල වෙනවා. මේක කළේ ගංචෝරි කියලා පස්සේ පෙන්නනවා. දැන් යුනන් රජයේ නිලධාරී. යුනන් අහනවා යූරි ඇයි ශාමන් කෙනෙක් නොනේ කියලා. යුනන් කියනවා රජතුමාට හොඳ කණ්ණාඩි හදන කෙනෙක් ඕනෙලු. අනිත් අය හදන ඒවට කැමති නෑලු. ඒ නිසා දක්ෂ කණ්ණාඩි ශිල්පිනියක් කෙනේ ආට පැවරිලා කියලා. ඒ නිසා යූරිව එක්කන් යන්න හිතුවා කියනවා. යූරි හොංගෙන් වලට යනවා කිව්වම ගංචෝරි කෑ ගහගෙන එනවා. යුනන්ට ගංචෝරි පේන්නවත් ඇහෙන්නවත් නෑ. යූරිට විතරයි එහෙම පුළුවන්. ගංචෝරි යූරිට කියනවා යුනන් එයාව රවට්ටනවා. මාලිගාවට ගෙනියන්නේ කණ්ණාඩි හදන්න විතරක් නෙවෙයි කියලා. යූරිගේ ජීවිතය ගැන යුනන්ට ගාණක් නෑ. එයාට ඕන එයාගේ වැඩේ කරගන්න විතරයි කියලා ගංචෝරි කියනවා. යූරි ගංචෝරි කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. එයා හිතන්නේ ගංචෝරි එහෙම කියන්නේ Tamanට කරදරයක් වුණොත් එයාගේ අරමුණ නැති වෙනවා නිසා කියලා. රාත්‍රියේදී යූරියාගේ ආච්චි එක කතා කරලා කියනවා එයා හොංගෙන් යන තව හේතුවක් තියෙනවා. තනියම ඉඳලා ඇති වෙලා කියලා. එතකොට එයාට හීනයක් වෙනවා. ඒක යූරි යුනනුයි පදලා ළමයෙකුත් ඉන්නවා. මේක දැකලා එයාට ලැජ්ජ හිතෙනවා. පහවදා යුනනි යූරි මාලිගාවට පිටත් වෙනවා. මේ ගමනේදී යුනන්ගේ කකුල ලිස්සලා තුවාල වෙනවා. යූරියාගේ කකුලට බෙහෙත් දානවා. යුනන් සමාව ඉල්ලලා කියනවා මාලිගාවට දවස් 3ක තුරක් තිබ්බට එයාලා පසුගිය දවස් දෙකේම එකම තැන අතරමං වෙලා. කවුරු හරි එයාලා ඒට අනේක වළක්වනවා කියලා. මේක ඇහුවම යූරිට තේරෙනවා මේකට හේතුව ගංචෝරි කියලා. යූරි ගැන කතා නොකර කකුලේ ගහන්න බෙහෙත් පැලෑටි ගෙන්නම් කියලා මෙතනින් යනවා. ඊළඟට ඇය ගංචෝරිට හයියෙන් කෑ ගහනවා. ඇයි මෙච්චර කල් Tamanට වද දෙන්න කියලා අහනවා. මේ වෙලාවේ ගංචෝරි දකිනවා කට්ටියක් එයාලා දිහාට එනවා. යුනන් හිතින් යූරිගෙන් සමාව ඉල්ලනවා. Taman එයාව රවට්ටන නිසා. ආපු අය යුනන්ට ගහලා එයාලා ලෝඩ් චෝ එක කතා කරපු දේවල් අහනවා. යුනන් හිතනවා තව ටිකකින් යූරි මෙහෙට එයි. එයාව අනතුරේ දාන්න බෑ කියලා. ඒ නිසා එයා කියනවා Taman මුකුත් කියන්නේ නැහැ. ඕන නම් මරන්න කියලා. එයාලා ඇත්තටම එයාව මරනවා. එයාලා හදන්නේ මේක චෝයි කරපු මිනිමරමක් වගේ පෙන්වන්න. ඊළඟට අපිට පෙන්නනවා මිනිස්සු දෙන්නෙක් යුනන්ගේ මිනිහ අරන් යද්දි ගංචෝරි යුනන්ගේ ඇඟට වැහෙනවා. ගංචෝරි යුනන්ගේ ඇඟේ ඉඳන් අර මිනිස්සු දෙන්නත් එක්ක ගහගෙන යූරි ගාවට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යූරි බෙහෙත් පැලෑටි එකතු කර කර ඉන්නේ. පටේ කිසිම ශක්තියක් දැනෙන්නේ නැහැ. මේක දැකලා එයා පුදුම වෙනවා. ගංචෝරි යුනන්ට කරදරයක් කරාද කියලා එයා බය වෙනවා. එතකොට යූරි යුනන්ගේ ආත්මය දකිනවා. ගංචෝරි යුනන්ගේ ඇඟට වැහිලා ඉන්න හැටි දකිනවා. යූරි එයාගේ ගල පෙන්නුවත් ගංචෝරි කඩුවකින් ඒක ඈතට විසිකලා hina වෙනවා. යූරි එයා එක්ක රණ්ඩු කරලා එයාගේ අරමුණට යුනන්ව මැරුවා කියලා චෝදනා කරනවා. මේක ඇහිලා යුනන්ගේ ආත්මය පුදුම වෙලා තමන්ගේ ඇඟට ඇතුල් වෙන්න හැදුවත් බැරි වෙලා කම්පණයට පත් වෙනවා. ගංචෝරි යූරිව එයාගේ පාලනයට ගන්න හැදුවත් එයාට ඒක කරන්න බෑ. එයා අවුරුදු 13 මේ මොහොතේ එනකම් බලන් හිටියත් දැන් එයාට යුනන්ගේ ඇඟෙන් එළියට එන්නත් බෑ. යූරියාව තල්ලු කරලා ගල ගන්න දුවනවා. ගංචෝරි එයාගේ බලෙන් ගල පල්ලෙහාට දානවා. ඒක වතුරට වැටිලා ගහගෙන යනවා. යූරි ගංචෝරිව අල්ලගන්න හැදුවත් බෑ. මේ අතරේ එයා වැටෙන්න යන්ති ගංචෝරි එයාගේ අතින් අල්ල ගන්නවා. එයාට බේරගන්න හදද්දී දෙන්නම මෙතනින් පල්ලෙහාට වැටෙනවා. යුනන්ගේ ආත්මය මේක බලාගෙන ඉන්නවා. මෙහෙම තමයි පළවෙනි කොටස ඉවර වෙන්නේ. කතාව ඊළඟ කොටස බලන්න channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඊළඟ කොටසේ නැවත හමු වෙමු.